ඒ විදිහට තර්කේ තේරුම් ගන්න පුළුවන් නම් තර්කේ තේරුම් ගන්න උත්සාහ කරන්න. නැත්තම් මතක තියාගත්ත තවුලක් නැහැ. නමුත් තර්කේ තේරුම් ගන්න හදන එකෙන් මොලේ ටික ටික ඩිවෙලොප් වෙනවා. කොච්චර වුණත් අපේ මේ මොලේ ඩිවෙලොප් වෙන එක අපේ පසු කාලීන තීරණ වලට උනත් බලපානවා. හරිද? දැන් ඔයාලා හිතන් ඉන්නවා, ඒ කියන්නේ මොලේ තියෙන මිනිස්සයයි නැති මිනිස්සයයි වැඩ කරන විදිහ දැක්කාම කියන්න පුළුවන්. ඒක තව අවුරුදු 10ක් ගිහිල්ලත් කියන්න පුළුවන්. ඒ හින්දා මොලේ හදාගන්න මේ ටිකේ මහන්සි වෙන්න. ඒක උපතින් එන මගුලක් නෙමෙයි. ඒ ලෙවල් කාලේ මහන්සි වෙන විදිහෙන් මේකට මාර ඉෆෙක්ට් එකක් කරන්න පුළුවන්. තමන්ගේ IQ එක ගොඩනගා ගන්න එකට මේ වයසේදී මාර ඉෆෙක්ට් එකක් කරන්න පුළුවන්. ඒ නිසා හිතන්න ගණන් හිතන්න හදන්න හිතන්න. ඒක ජීවිතේ ගන්න තීරණ වලට උනත් ඉස්සරහට බලපානවා. හරි? තීරණ වලට උනත් බලපානවා. ඒ නිසා මේ ටිකේ මේ ෆිසික්ස් වල ගණන් හිතන්න මේ වගේ කියන කන්සෙප්ට්ස් හිතන්න බලන්න. කොහොමදත් අනිවාර්යෙන්ම එක එක මට්ටම් වලට මොලේ තියෙන ළමයි ඉන්නවා. ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි මෙයාට වුණත් මෙතෙන්ට එන්න පුළුවන්. ඒක තමයි ඒක ගොඩක් කට්ටිය හිතන්නේ නැහැ. තේරුම් ගන්න නැහැ. මෙයාට උනත් මේ මට්ටමට හැදෙන්න පුළුවන් මේ කාලය ඇතුළත. මේ අවුරුදු 17, 18, 19, 20, 21 කාලය ඇතුළත හොඳට මේ වගේ අර ගණන් හිතලා මොලේ හදාගන්න උත්සාහ කරොත් කාලෙන් ටික ඇවිල්ලා අර ලෙවල් එකට එන්න පුළුවන්. ඒක මුළු ජීවිත කාලෙටම මාත් එක්ක තියෙනවා ඊට පස්සේ. හරි? ජීවිත කාලෙටම තියෙනවා. දැන් එතකොට අර විදිහට හිතන්න. මෙයා වයිදුරු උටු දුරක් මෙයා වයිවන් දුරක් එනවා නම් මෙයා පල්ලෙහාට යන දුර 2x මෙයා පල්ලෙහාට යන දුර x නම් ලනුව දිග ඇරෙන මුළු දුර 2x